ඉස්රායිල් වලින් ඕඩර් එකක් ආවා. මේ ඕඩර් එක චුට්ටක් ස්පෙෂල්. මොකද අර මේ ගිසතියේ අර මේ යොදගටුම් පටන් ගන්නකොටම එයා අපිට සල්ලි දැම්මා. හැබැයි දවස් දෙක තුනක් බලන් හිටියේ අපිට සල්ලි වැටුනේ නැහැ. ඒ මොකක් හරි ඒ බැංකු ප්‍රශ්නයක් කියලා. නමුත් එයා කොහොම හරි අපිට ආයෙ තව පාරක් ඩිපොසිට් කරලා තමයි මේ ඕඩර් එක බාර දුන්නේ. එච්චර කට්ටක් කාලා ඕඩර් එක අපිට ප්ලේස් කරා. වටයි බොහොම ස්තුතියි ඕඩර් එකට. ඕඩර් එක ඕඩර්ස් එකක් කිව්වට ඕඩර්ස් දෙකක්. ඒ කියන්නේ පැකේජ් දෙකක්. පැකේජ් දෙකක් එකක් වීරවිලට අනික අකුරණට ගත්තේ. ඊට පස්සේ මුල්ම ඕඩර් එක විදිහට ගත්තොත් වීරවිලට යන එක මම වලට පස්සේ පෙන්නන්නම්. කැන්ඩි වලට යන එක තමයි මේ තියෙන්නේ 20000 චොක්ලට් පැකේජ් එකකට. එයා ඔලිව් ඔයිල් බොටලයක් ඇඩ් කරගත්තා ලීටර එකක්. එතකොට මේකේ සම්පූර්ණ වටිනාකම 23200යි මේ පැකේජ් එකේ. මම ඔයාලට වෙන වීඩියෝ එකක් මේ වීඩියෝ එකේම පිටිපස්සට ඇටච් කරන්නම්. අනිත් එයාගේ ඕඩර් එක මොකද්ද කියලා. එයාගේ සම්පූර්ණ වටිනාකම මට මතක විදිහට 40000 ගාණක් ඕඩර් එක. මේ ඕඩර් පැකේජ් දෙකේම වටිනාකම. ඉතින් මම මේ ටික හිමීට පැක් කරගන්නම්. අනිත් වීඩියෝ එක මේ වීඩියෝ එකෙන් පස්සේ මේ ඔයාලට බලන්න පුළුවන් වෙයි අනිත් පැකේජ් එක මොකද්ද කියලා. ඔයාලට ඕන ඉක්මනින් WhatsApp message එකක් දාන්න. ඔයාගේ වීඩියෝ එක තමයි අයියේ මේක. එහෙනම් ගිහින් එන්න. තියෙන්නේ එයාගේ දෙවෙනි පැකේජ් එක. යන්න මම කලින් කිව්වා වගේ මේ වීරවිලට යන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මේ පැකේජ් එක. එයා ඒක arrange කරගත්තේ අපේ තිබ්බ 10000 පැකේජ් එකට එයා ඔලිව් 1 ලීටර් බොටල් එකයි රාමෙන් 5කුයි ඇඩ් කරගත්තා. ඒ කියන්නේ රාමෙන් 5 පැක් එකක් ඇඩ් කරගත්තා. මම ඉතින් මේකෙන් අර same flavour එකකින් වඩා ෆ්ලේවර්ස් වෙනස් වෙනකොට හොඳයිනේ. ඉතින් ඒ නිසා එහෙම දැම්මා. මේකේ සම්පූර්ණ වටිනාකම රුපියල් 17000යි. ඉතින් මම ටෝටල් එක දාන්නම්. ඉතින් බොහොම ස්තුතියි අයියා ආයෙම කියන ඔයාගේ මේ පැකේජ් එකේ ඕඩර් එකට. ඉතින් හෙට හෝ බදාදා වෙනකොට මේ ටික ඔයාලගේ ගෙවල් වලට හම්බෙයි. ඔයාලටත් ඕන නම් WhatsApp message එකක් දාන්න. ෆ්‍රී වෙච්ච එක මම reply එකක් දානවා. ඔයාලට කැමති විදිහට කැමති බජට් එකකට ඇඩ් කරගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න.